Hi, good morning. ඉතින් දැන් ඇවිල්ලා වෙලාව උදේ 7:00මාරයි. අපි මොනරාගල යන්න පිටත් වෙන්න හදන්නේ. මම ගෙදරින් යන්නේ දැන් තමයි. අපේ ගෙදරින් නම් කොටුවට යන්න විනාඩි 15ක් විතර යනවා. ඉතින් මේ විදිහට මම රෙඩි වුණේ. වැඩි මුකුත් මේකප් කරේ නැහැ. පවුඩර් චුට්ටක් ගාලා මේ ලිප්ස්ටික් පොඩ්ඩක් ගෑවා. පවුඩර් කිව්වේ මේ බේබි පවුඩර්. ඔය විදිහට තමයි යන්නේ. මම යද්දි කාලට විස්තර අරගෙන එන්නම්. මේ තියෙන්නේ මගේ බෑග් එක. මෙච්චර ලොකුයි බෑග් එක. අරගෙන යන්න ලේසි වෙයිද දන්නේ අපි බලමු. එහෙනම් අපි මොනරාගලෙන් හම්බෙමු. අපි 8:50 වෙද්දි කොළඹ බස් ස්ටෑන්ඩ් එකට ආවා. හිටිය කට්ටියකින් අහලා අපි මොනරාගල බස් එක තියෙන තැනට ගියා. අපි බස් එකේ ඉන්නේ වෙලාව 8යි. අපි බස් ස්ටෑන්ඩ් එකට ආපු ගමන් වගේ බස් එකක් හම්බුණා. අපි අනිත් යාළුවෙක් ඉන්නවා. එයා එනකම් මේ බස් එක නාට්‍ය වෙලා අපි ඉන්නේ බලාගෙන. අපි දැන් කොළඹින් පිටත් වෙනවා. දැන් වෙලාව ඇවිල්ලා හරියටම 8යි. අපි බලමු මොනරාගලට යන්න කොච්චර වෙලා යනවද කියලා. බස් ටිකට් එක වුණා. කොළඹ ඉඳන් මොනරාගලට යන්න 962. මේ තියෙන්නේ මොනරාගල යද්දි හම්බෙන උඩ වලවේ ජලාශය. අපි එදා දවසේ නවතින්න තෝරගත්තේ මෙන්න මේ හොටෙල් එක. මේකේ නම තමයි හොටෙල් ඩිවයින් ලයිට්. මේක තියෙන්නේ මොනරාගල ස්ටෑන්ඩ් එකට කලින් කච්චේරිය හන්දිය කියලා තමයි එතනට කියන්නේ. එතන ටිකක් ටවුන් එක වගේ තමයි. ඉතින් හැමදේම වගේ තිබ්බා. අපි දැන් එහෙනම් යන් අපේ රූම් එක බලන්න. අපි ගත්තේ 4 person family room එකක්. මේක AC room එකක්. ඉතින් මේ විදිහට ඩබල් බෙඩ් එකයි සිංගල් බෙඩ් දෙකකුයි තිබ්බා. තව අපිට ලොකු bathroom area එකක් තිබ්බා. ඒ වගේම bathroom එක හොඳ clean එකට hot waterත් එක්ක තිබ්බා. මම දන්නේ මෙන්න මේ ඒරියා එක යාලා හදලා තියෙන මොන වගේ පර්පස් එකකටද කියලා. අපි ගොඩාක් බඩගින්න ආපු හින්දා කෙලින්ම ගියා රෙස්ටෝරන්ට් ඒරියා එකට අපේ ලන්ච් එක ගන්න. මේ හොටෙල් එකේ හොඳ මේ රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. ඒක හරිම ක්ලීන්. ඒ වගේම තමයි හොඳට ඉඩ කඩ තියෙනවා. රෙස්ටෝරන්ට් මෙනු එක ගත්තත් ලොකු ගාණක් නෑ. ඒ කියන්නේ affordable ගණන් වලට තමයි කෑම එහෙමත් තිබ්බේ. අපි ඕඩර් කරා මට මතක විදිහට chicken full rice එකයි normal chopsy rice එකයි. කෑම හොඳ රසට තිබ්බා. ඒ වගේම තමයි පෝෂන් සයිස් එකත් හොඳයි. ගත්තේ පෝෂන් දෙකක් විතරයි. ඒ වුණාට අපි 4 දෙනෙක් කෑවා. ඒත් අපේ කෑම ටිකක් විතර ඉතුරු වුණා. ඒ කියන්නේ මෙයාලගේ පෝෂන් සයිස් එක හොඳට තියෙනවා. අපි කෑම ඕඩර් කරලා විනාඩි 15කින් විතර වගේ අපිට කෑම ටික හම්බුණා. ඉතින් රසත් හොඳයි. හැමදේම වගේ හොඳයි කියලා තමයි අපිට හිතුනේ. මේ වෙද්දි අපි හැමෝටම හරිම ටයර්ඩ්. මොකද පැය 7ක් විතර බස් එකේ ආවා. මේ වෙද්දි වෙලාව 5ට විතර ඇති. අනික අපේ අර බ්‍රයිඩ් ටු බී පාටි එක දෙන්න 6 වෙද්දි බ්‍රයිඩ් එක්කන් එනවා කියලාත් කිව්වා. ඒ හින්දා අපි ගිය ගමන්ම වොෂ් දාන්නෙත් නැතුව ටක් ගාලා බැලුම් පුම්බලා ඊට පස්සේ දෙනෙක් රෙඩි කරනකන් එක්කෙනෙක් වොෂ් දාලා ඔහොම අපි මාරුවට වොෂ් දාගෙන ඇවිල්ලා තමයි බ්‍රයිඩ් ටු බී එක arrange කරේ. බ්‍රයිඩ් එක්කන් එනවා කිව්වට 6ටත් අපි ලෑස්ති කරනවා මං හිතන්නේ. ඇත්තටම බ්‍රයිඩ් එද්දි 7:00 විතර වුණා. ඊට පස්සේ මේ විදිහට තමයි බ්‍රයිඩ් ටු බී පාටි එක අපි සෙට් අප් කරලා තිබ්බේ. හොටෙල් එකේ ලොබි ඒරියා එකෙත් මේක ගන්න තිබ්බා. හැබැයි අපිට ඕනුණා පොඩි වෙනසක් කරන්න. මොකද ගොඩාක් බ්‍රයිඩ් ටු බී පාටිස් වල තියෙන්නේ සාමාන්‍යයෙන් මොකක් හරි බිත්තියක් පිටිපස්සේ බ්‍රයිඩ් ටු බී කියලා ගහලා ඊට පස්සේ ටේබල් එකක් උඩ තියලා කේක් කපන එකනේ. අපිට ඕන වුණා වෙනසක් කරන්න. ඒ හින්දා අපි රූම් එකේ බෙඩ් එක ඩෙකොරේට් කරලා තමයි බ්‍රයිඩ් ටු බී එක කරේ. බ්‍රයිඩ් ටු බී පාටි එකේ වීඩියෝ එක මම කලින් රීල් එකකින් අප්ලෝඩ් කරලා තියෙනවා. බ්‍රයිඩ් ටු බී එකත් ඉවර වුණාට පස්සේ අපේ රූම් එක ගාවම වගේ අයන් ටේබල් එකක් තිබ්බා. ඉතින් මම වෙඩින් එකට අඳින ඇඳුම අයන් කරගත්තා. මේ වෙද්දි අපිට ගොඩාක් ටයර්ඩ් ඒ වගේම නිදි මතයි. ඒ හින්දා අපි කරපු වැඩේ රූම් එකට කෑම ඕඩර් කරගත්තා. යාළුවෙන් ගත්තේ chicken noodle normal portion එකයි, chicken pasta normal portion එකයි, hot butter mushroom එකයි normal portion ගත්තා. portion size එක ගොඩාක් ලොකුයි. මේ කෑම ටිකත් අපේ භාගයක්ම විතර ඉතුරු වුණා. ඉවර වෙලා අපි කට්ටියම හොඳට නිදාගත්තා. හායි අපි වෙඩින් එකට යන ලෑස්ති වෙන්න හදන්නේ. මුලින්ම කොණ්ඩේ අයන් කරගෙන ඉන්න. මේක අයන් කරාට වැඩක් නම් වෙන්නේ නැහැ. කියන්නේ කොණ්ඩේ නම් නෙවෙයි. සිංග කියලා තියෙන්නේ උන්ට අර රත්දේශුට කරලා තියන්නේ. රත් උනත් අර මේ නිකන් මෙහෙම කඩා හැලෙනවා විතර අර හරියට අර හදට අයන් වෙන්නේ. නාමයේ කියන ෂයිනුත් වෙනවා. ගන්න ඕනේ. මට මේකප් කරන එක නම් මොනා හරි කරලා කරගන්න පුළුවන්. හැබැයි හෙයාර් ස්ටයිල් කියන එක නම් මට චුට්ටක් බෑ. ඒ හින්දා මගේ යාළුවෙක්ට කියලා අපි අර ඉස්සරහෙන් අර අඹරලා කටු ගහලා එහෙම එකක් කරගත්තා. වෙලාවේ හැටියට ඒක හොඳටම තිබ්බා. සැලොන් මල් සයිඩෙන් තමයි හෙයාර් ස්ටයිල් එක කරගන්නේ. දැන් මම කරන්න හදන්නේ. කොල්ලේ දෙකට බෙදලා ආයි පාර පොඩ අයන් කරගන්න. දැන් මම මෙන්න මේ රෝලර්ස් අරගෙන මෙන්න මෙහෙම කරලා තියා ගන්නවා.
මේ ගත්තේ දැන් මොන හරි ප්‍රයෝජනයක් ගන්නත් එපා. දිනව පොඩි. කොළඹින් නම් උස්සන් ආපු වගේ. මේකප් ඇඳුමේ ගෑවෙන හින්දා මෙන්න මෙහෙම අපි ටිෂුස් දාගන්නවා. දැන් අපි මේකප් එක පටන් ගමු. මේක උඩින් දාලා එන්න ප්‍රයිම් එක දාගන්නවා. මේ වියාන මේකප් ෆවුන්ඩේෂන් එක පොඩ්ඩක් ලයිට් වැඩි. මම දැන් මේක මුලින්ම ගාලා ඒක උඩින් මෙන්න මේක ගන්න. එතකොට කලර් එක සෙට් වෙයි කියලා මම හිතනවා. අපි ගාලා බලමු. හරි මම අයිබ්‍රෝ ෂේප් කරලත් නෑ අප්පා. මෙතන හරියට ලයිටින් ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා ගෙදර වගේ පිළිවෙලට එන්නේ නෑ. ඊළඟට මම මේක ගානවා උඩින්. බ්ලෙන්ඩ් කරගෙන එන්න. හරි දැන් කම්පැක්ට් පවුඩර් එක දානවා. ඩීප් බ්‍රොන්ස් එකෙන් දානවා. පොඩ්ඩක් මෙහෙම ලෝසින් පවුඩර් එක අරගෙන. එනි මාත් මේ මාල්සා සැලූන් එකට ගිහින් දැන් අපි අයිලයින් එක හදමු. අයි ෂැඩෝ නෙවේ. මොකක්ද මේකට කියන්නේ? නම් මතක නෑ මට. අයිබ්‍රෝ එක. අපි දැන් අයි ෂැඩෝ ගන්නවා පුරුදු විදිහට මෙන්න මේ දුඹුරු පාට එක කෝණ එකට ගාලා ඊට පස්සේ මොකක් හරි එකක් කරන්න තමයි හිතන්නේ. අපි බලමු. මේ මෙන්න මේ වගේ අයි ෂැඩෝ පැලට් එකකුත් තියෙනවා. ඒකේ මම බලන්නේ බ්‍රවුන් කලර් එක පොඩ්ඩක් මේ හරිය ගන්න. ගාගෙන ඊළඟට අපි මේ ගෝල්ඩ් කලර් එක අරගෙන මෙහි ගාමු. හැමදාම ඉතින් මම දාන්නේ මේ මේකප් එක විතරයි මම දන්නේ එච්චර හින්දා. මගේ ඇඳුම මේ පීකෝක් බ්ලූ වගේ නේ හින්දා මම හිතුවා පොඩ්ඩක් S2 කතා කරන්න. මේ කොළ පාටයි නිල් පාටයි මික්ස් කරලා මේ හරිය ගාන්නේ හිතාගෙන ඉන්නේ. මුලින්ම මේ කෝණ එකට බ්ලූ කලර් දානවා. බ්ලූ කලර් ගාලා මේ කෝණ එකේ ඊළඟට ග්‍රීන් කලර් දානවා මේ දෙවෙනි ලයින් එකට. හයිලයිටර් පැලට් එකෙන් චුට්ටක් මේ හරිය හයිලයිට් කරනවා. දැන් අයිලයිනර් ගන්න තියෙන්නේ. මේක නම් ගාගෙන එන්න. ඊළඟට අපි මස්කාරා ගාගමු. අපි දැන් බ්ලෂර් ගාමු. මම පොඩක් බ්‍රවුන් ෂේඩ් බ්ලෂර් එකක් තමයි ගන්න බැලුවේ. ඊළඟට ලිප් ලයින් එක අඳගමු. අඳගෙන යන්න. ඊට පස්සේ එක ගාලා ඊට පස්සේ ගන්නවා මේ පාටි ගර්ල් කියන එක. මේ පාටි ගර්ල් කියන එකට මම ලොකුවට කැමති නැහැ. ඒ කියන්නේ උඩ ලිප් එක ලොකුවට ගෑවෙන්නේ නැහැ. ඔය විදිහ තමයි තියෙන්නේ. හරි මගේ මේකප් එක ඉවරයි. අපි දැන් සෙටින් ස්ප්‍රේ එක ගහමු. දැන් මෙන්න මේ ස්ටෝන් එකක් අරගෙන නහය අලව ගන්නවා. ඇත්තටම මම මේ නෝස් පියසින් එකක් කරන් ඉන්නේ. මට බයයි. මම දැන් මෙන්න මේවා ටික ගලවන්න හදනවා. ලොකු විශේෂයක් නෑ ඒක තිබ්බා කියලා. මම ගලවගෙන එනවා. හරි මේකප් එකයි හෙයාර් ස්ටයිල් එකයි ඔක්කොම ඉවරයි. හෙයාර් ස්ටයිල් එකේ දැන් අපි ජුවලරි දාමු. contact lenses දාන්න අමතක වුණානේ. watch එක දාගන්නවා. වගේ එක. ඒක මේ අපිට දාගන්නවා. ඊට පස්සේ දාන්න. මෙන්න මේ ඉයරින්ග්ස් දෙකක් තියෙනවා. ආයෙ මෙන්න මේක තියෙනවා. මේක මැච් වෙන්නේ. ආයෙ මේ රින්ග්ස් දානවා. මේක මේකට ඔය විදිහට තමයි තියෙන්නේ. එහෙනම් මම ගියා බායි. Hi guys, අපි ෆෙසෝන් නේල්ස් හදනවා. මෙදිනගේ මනමාලේ ඉන්නවා.
මම මොන වෙඩින් එකට ගියත් මගේ අන්තිම මොහොතේ කරන දෙයක් තමයි ඔය කියුටෙක්ස් ගාන එක නැත්තම් නේල්ස් අලවන එක. ඉතින් මේකෙත් සුපුරුදු විදිහට ඒ දෙයම සිද්ධ වුණා. අපේ බස් එක තියෙන්නේ 3ට. ඒ හින්දා අපි වෙඩින් එකෙන් 2:00 විතර යන්න තමයි ප්ලෑන් කරන් හිටියේ. ඒ නිසා ඉතින් අපි උදේම ගිහිල්ලා එයාලගේ හැම චාරිත්‍රයකටම සම්බන්ධ වුණා. එදා දවසේ බ්‍රයිට් හිටියේ අපේ යාළුවා. හරිම ලස්සනට ඩ්‍රෙස් කරලා තිබ්බා. ඇත්තටම එයා එදා දවසේ හරිම ලස්සනයි. ඒ වගේම අපි හැමෝම එයාට විශ් කරනවා. ඉස්සරහට පටන් ගන්න අලුත් ලයිෆ් එක කිසිම ප්‍රශ්නයක් නැතුව සතුටින් ගත කරන්න ලැබෙන්න කියලා. අන්තිම මොහොතේ අපි TikTok එකකට පොඩි වීඩියෝ ක්ලිප් එකකුත් අරගෙන තමයි ආවේ. TikTok වීඩියෝ එක තව මාස 2කින් මාසෙකින් වගේ අපි පෝස්ට් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපේ වෙඩින් එක ඉවරයි guys. බයි මොනරාගල. බලන්න අපේ මේකප් එක තාම තියෙනවා. බලන්න මගේ මේකප් එක තාම හොඳට තියෙනවා. හරි guys අපි දැන් යනවා. මේකප් හේදුවෙත් නැහැ. 3ට අපේ බස් එක තියෙනවා. අපේ හොටෙල් එකේ ඉස්සරහමයි හෝල්ට් එක තියෙන්නේ. හින්දා අපි දැන් යනවා මේ විදිහට. බයි. අපි යද්දි නෝමල් රූට් එකේ ගියාට එද්දි ආවේ හයිවේ එකේ. අපි බස් එක බුක් කරලා තමයි ආවේ. මොනරාගලින් ඒ බස් එක 3ට තිබ්බේ. කලින් දවසේ බස් එකේ ෂීට් බුක් කරාම යාලා අදාළ තැනින් අපිව අරගන්නවා. මොනරාගලින් ඉඳන් කොළඹට ටිකට් එක රුපියල් 2400යි. අපි පැය 2ක් විතර සාමාන්‍ය පාරේ ඇවිල්ලා ඊට පස්සේ බස් එක තේ බොන්න නවත්තනවා. ඊළඟට තමයි අපි මත්තලින් හයිවේ එකට දාන්නේ. හයිවේ එකේත් අපි පැය 2ක විතර ගමනක් ඉන්න ඕනේ. එදා දවසේ පොඩ්ඩක් වැස්සක් තිබ්බා. ඉතින් ගොඩාක් වේගෙන් බස් එක ආවේ නෑ. හිමිට තමයි ආවේ. හිමිට කියන්නේ සාමාන්‍ය වේගයෙන්. කොහොම හරි හයිවේ එකේ ආවත් අපිට පැය 5ක් විතර යනවා කොළඹට එන්න. කොහොම හරි අපි රෑ 7ට විතර කොට්ටාවෙන් එක්සිට් කරා. එතන ඉඳන් ආයේ කොළඹට යනකන් නෝමල් රූට් එකේ යනවා. ඉතින් අපිට පරක්කු වෙන හින්දා අපි කොට්ටාවෙන් බැහැලා එතන ඉඳන් ආයේ කඩවතට හයිවේ බස් එකකින් ආවා. අට්ටයි අපි නැග්ගා මහරගම කඩවත බස් එකේ. කොට්ටාවේ ඉඳන් කඩවතට හයිවේ ටිකට් එක 280යි උනේ. විනාඩි 10න් වගේ අපි කඩවතට ආවා. ඊට පස්සේ ඉතින් ගෙදර ගියා. ওই විදිහට තමයි අපේ මොනරාගල වෙඩින් ට්‍රිප් එක ගියේ. ඇත්තටම වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. අපි හැමෝම සතුටින් සහභාගී වුණා. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.